කැකිරි කියන්නේ අපි කන්න අකමැති වුණත් ගොඩක් ගුණදායක කෑමක්. ඉතින් ඔන්න අපි අද කන්න ආස නැති කෙනෙක්ට වුණත් රසට කන්න කැකිරි හදාගන්නේ කොහොමද කියලා දෙනවා. ඔයාලට අවශ්‍ය නම් මේකේ මේ තියෙන මදේ කොටස ඉවත් කරගන්න. හැබැයි මම නම් ඒකත් එක්කම මේ විදිහට කපා ගත්තා. මේ වගේ කපා ගත්තාම ඉක්මනට ඉදෙනවා වගේම 3-5 හොඳින් උරා ගන්න නිසා කැකිරි කරියේ රසය වැඩි කරගන්නත් පුළුවන්. ඔන්න ඉතින් මමත් මේ වගේ කුඩා කෑලි වලට කැකිරි ගෙඩිය කපා ගත්තා. ඊට පස්සේ මම මේකට ඕන කරන කුළුබඩු ටික ලෑස්ති කරගන්න හදන්නේ. බලන්නකො මොනාද මේකට ඕන කරන්නේ කියලා. කුරුඳු, කැකුළු හාල්, අප, සුදු ලූණු, පොල් වගේම ගම්බිරිසුත් ඕන කරනවා. ඉතින් මම මේ කුළුබඩු ටික වංගෙඩියකට දාගෙන ඔන්න සිහින්ම කොටා ගත්තා. දැන් ඉතින් සිහින්ම කොටාගත් කුළුබඩු ටික ඔන්න මිටි කිරියට මිශ්‍ර කරගන්නවා. ඔන්න ඉතින් මිරිස් කුඩු ටිකකුත් එකතු කරගත්තා. ඔයාලා ටිකක් වැඩිපුර සැර කනවා නම් ඔයාලට පුළුවන් ටිකක් වැඩියෙන් මිරිස් එකතු කරගන්න. ඒ වගේම 3-5 ටිකකුත් කහත් ලුණුත් මම මේ විදිහට එකතු කරගන්නවා. ඔයාලට පුළුවන් ඔයාලගේ රසයේ විදිහට ලුණු එහෙම අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. ඔන්න ඉතින් මම මේ රස කැකිරි කරිය දර ලිපේ උයාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් මං ලිපෙන් තියාගෙන මේකට අවශ්‍ය දිය කිරි ටික දාගත්තා. දැන් ඉතින් කරමිංච වගේම ලූණු මිරිස් පහේ ටිකත් ඔන්න මං මේකට එකතු කරගත්තා. ඊට පස්සේ කැකිරි කරිය හොඳට ඉදින්න ඇරලා ඔන්න ඉතින් ඉදුණට පස්සේ මම මිටි කිරි ටිකත් එකතු කරගත්තා. පේනවනේ ඉතින් මං කැකිරි කරිය මේ වගේ හොදි ගතිය අඩු වෙනකන් ලිපේ තියාගත්තා. ඉතින් ඔයත් මේ විදිහට හදලා රස බලන්න. එහෙනම් වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මේ වගේ අලුත් රෙසිපි දැනගන්න ඕන නම් අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා.